කතාකාරයෙක් ඉන්නවනම් මම මියුසික් කරනවා. මම හරිය කියන්නේ කතා කරන්නේ නැත්තම් කොහොමද මට කතා කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මම හිතන්නේ අපි දෙන්න ඉස්සෙල්ලත් කතා වුණේ මේ අපි දෙන්න කතාව දිගට මේ ඇයිද දන්නේ නැහැ. ඔබේ සහ මගේ කතාව. අපි දෙන්න කතාව එන්ජොයි කරන්න උඩන් ගන්න. අනිවාර්යයෙන්. කතා කියවන තියෙන කසින් කස් බෝවේ බසින් බස් බෝවේ. ඒ කියන්නේ කසන්න කැසිල්ල වැඩි ගන්නේ යම්සේද? එලෙසම භාෂාව ව්‍යවහාර කරන්න භාෂාව බෝ වෙනවා. අපි ඔබේ මූලියට දැන් කෙමෙන් පැවිදිමින් ඉන්නවා. හොඳයි. දැන් මම මේ කැමති ගීතයක් මම හිතන්නේ අපි කවුරුත් කැමති අමතක ලංකාවේ හොඳම ගායකයෙක් ඔහුගේ ඉතාමත් හඬක් ඔහුගේ ගීතයක් කලනීය පෙරේරා ලංකාවේ ඉන්න ඉතාම ප්‍රවීණ සංගීතඥයෙක් ඔහුගේ විස්මයජනක මම ඉතාම කැමති ගීත දෙකෙන් එකක්. ඔහුගේ අනිත් ගීතය තමයි නෙතු දැහැන් විඳි කලනී පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂකයා. හොඳ වයලින් වාදකයෙක්. ඉතින් මේ ගීතය මේ මලක්කුණේ ඇඳුමට සමන්න තවද හිටියේ ලිව්වේ. මේ ගීතේ මම ගායනා කරන්න කැමතියි මොහොත් එක්ක එකතු වෙලා මේක අමුතුම වර්ෂන් එකක් වඩපත් වෙනවා. ඇත්තටම කීප විටක් අපස්වර ගායනා කළා සහ අපස්වර වාදනය කළා මම. ඇත්තටම ඉතාම ලස්සන ගීත මේක. ඇත්තටම අපි දෙන්නගේ වර්ෂන් එක මම හිතන්නේ අපි දෙන්න සාම අධික ජයවර්ධන වගේ ඇත්තටම ගිටාර්ස් වලටම හදාපු ගීතයක් ඒක නේද? ඇත්තටම ඒක හරි විස්මයක්. ඒක සාමාන්‍යයෙන් සංගීතඥයෙක් ඔහුගේ සංගීත භාණ්ඩය තමයි සාමාන්‍යයෙන් ප්‍රමුඛ වෙන්නේ කොම්පොසිෂන් එකක් හදද්දී. හැබැයි මේ ගීතේ ප්‍රමුඛ වෙන්නේ ෆ්ලූට් එක සහ ගිටාර් එක. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කලනී පෙරේරා කියන්නේ තා දක්ෂ වයලින් වාදකයෙක් ලංකාවේ. නමුත් ඒකේ වයලින් ප්‍රමුඛ වෙලා නැහැ. ඒක හරිය දැන් මම මියුසික් හදද්දී ගිටාරේ හිතා වැඩි ගීත හදද්දී. නමුත් ඔහුගේ හිතා මම හිතන්නේ හිතා ඒ කියන්නේ ඒක හරිය
දුර්ලභ දෙයක්. ඒක ඇත්තටම ගිටාර්ස් වලටම හදපු ගිටාර් වාදනය කරන ජූඩ් පීරිස් ලංකාවේ ඉන්න තරම් ක්ලාසිකල් ගිටාර් වාදකයා. ඉතින් ඒ වගේ ආය ලංකාවේ ඉන්න එක අපිට හරි ගෞරවයක් සතුටුයි. ඒක තමයි කියන්නේ කතන්දර.